ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් ගොඩක් අය මැසේජ් කෝල් දාලා අපි ගැන හොයලා බලනවා. ඊශ්‍රායලයේ වෙසෙන ආදරණීය ශ්‍රී ලාංකිකයන් ගැන හොයලා බලනවා. ඒ පිළිබඳව ගොඩාක් ස්තුතිවන්ත වෙන හැමෝම මට විතරක් නෙමෙයි අපේ ශ්‍රී ලාංකිකයන් ගැන හොයලා බලන ඔයාලගේ තියෙන ආදරයට. ඉතින් ගොඩක් අය මේ වෙද්දි ලංකාවේ අයත් බය වෙලා ඉන්නේ, ඊශ්‍රායල් අයත් බය වෙලා ඉන්නේ. ඉතින් මේ පිළිබඳව කරුණු කිහිපයක් කියන්න තමයි මම අද ආවේ සහ යම්කිසි වැදගත් කාරණා ටිකක් තියෙනවා ඔබව දැනුවත් කරන්න මගේ YouTube එකේ ඉන්න ඔයාලා හැමෝම. මුලින්ම ඊශ්‍රායලයේ තියෙන වත්මන් තත්ත්වය ගැන පැහැදිලි කරවුවොත් ඊශ්‍රායලය ගැන කියන රට මේ අද ඊයේ යුද්ධයකට හුරු වුණු රටක් නෙවෙයි. 1948 දී තමයි නිදහස අරන් තියෙන්නේ. එදා ඉඳන් විවිධ රටවල් එක්ක යුද්ධ කරන්නට යාලට සිද්ධ වෙලා තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව තියෙන්නේ වටේම තියෙන්නේ අරාබි රටවල්. කෙසේ නමුත් අපි කිසිම විදිහකින් මිනිස්යාගේ ජීවිත විනාශ වීම ඔබ මම කවුරුත් පිළිගන්නේ නැහැ. ඒකට අනුබල ලබා දෙන්නේ නැහැ වචනකින්වත්. නමුත් ඇත්තටම මුලින්ම කියන්න සමහර අය මේ වෙද්දි ඉරානයේ වැඩ කරනවා ඇති, ඊශ්‍රායලයේ වැඩ කරනවා ඇති, 20000කට අධික ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් ඊශ්‍රායලයේ වැඩ කරනවා. ඉතින් අපි හැමෝම ඇවිල්ලා තියෙන ඊශ්‍රායලයේ වැඩ කරන්න. ඉතාලියට ගියපු කෙනෙක්ගෙන් ඇහුවොත් ඉතාලියට ආදරේද කියලා අනිවාර්යයෙන්ම එයාලා කියන්නේ ඔව් අපි ආදරෙයි. දකුණු කොරියාවට ගිහිල්ලා දකුණු කොරියාවට ගියපු කෙනෙක්ගෙන් ඇහුවොත් දකුණු කොරියාවට ආදරේද කියලා ඔව් මේ අපේ දෙවෙනි මව්බිම කියනවා. ඒකට හේතුව විදිහට මට හිතෙන්නේ අපි ගොඩාක් කට්ට කෑව ලංකාවේ ඉඳන් ගේමක් ගහලා තැනකට එන්න. නමුත් ඒකට බැරි වුණා. ඒකට අන්තිමට මේ හැමෝටම අවස්ථාව ලැබුණේ දැන් සේවය කරන රට. ඉතින් ඒ රටට ආදරය කිරීම සමහර අදහස් තියන අය විවිධ විදිහට විවේචනය කරවුවත් ඇත්තටම ඒක ඒ රටේ සේවය කරන කෙනා තමයි ඇත්ත තත්ත්වය දන්නේ සහ ඇයි එයාලා ආදරය කියලා කියන්නේ. කුවේට් වල වැඩ කරනවා නම් කෙනෙක් ඔයා කුවේට් වලට ආදරේද? ඔව් අපි ආදරේ. මොකද අපේ ජීවිතේ ගේමක් ගහ ගන්න අපිට හයියක් වුණ රට කියලා කියනවා. එතකොට ඉරානයේ පැත්ත ගන්න පුළුවන්, ඊශ්‍රායලයේ පැත්ත ගන්න පුළුවන්. නමුත් අපි දැනුවත් විය යුතුයි අපේ ලාංකිකයෝ. අපි ලාංකිකාවේ අය. අපි කීයක් හරි උපයලා ලංකාවට යවන්නේ. එතකොට මේ රටවල් වල වැඩ කරන අයට චෝදනා කිරීම නම් සාධාරණයි කියලා හිතෙන්නේ නැහැ. මොකද ලංකාවේ අය කට්ටක් කාලා, ගේමක් ගහලා, යුද්ධ තියෙනවා නම් ඒ වගේනොත් යම් විදිහකට මානසික හරි පීඩනයක් ඇතුව තමයි හම්බ කරන්නේ. එහෙම නැතුව අපි කවුරුත් මේ වැරදි කරන්නේ නැහැ. ඒ අංක 1. එතකොට ඊශ්‍රායලය තුල මේ වෙද්දි මොන වගේ ප්‍රශ්නයක්ද ඇති වෙන්නේ? මම හිතනවා ඒක පැහැදිලි කරන්න මෙන්න මේක හොඳයි කියලා. ඔබට ලංකාවේ 30 වසරක යුද්ධයක් තිබ්බා මතක ඇති. ඒ යුද්ධ තියෙද්දී ජාත්‍යන්තර මාධ්‍ය කොහොමද වාර්තා කරේ? ලංකාවේ අති දැවැන්ත යුද්ධයක් පවතිනවා. මිනිස්සුන් මෙච්චරක් මරනවා, අච්චරක් මරනවා. LTT එක විසින් මෙච්චර ප්‍රහාර එල්ල කරනවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා රජයේ ආරක්ෂක අංශ මේ විදියට ඇටැක් කරනවා කියලා. නමුත් ඔබ දන්නවා උතුරු නැගෙන හිර විතරයි ඒ ගැටලුව තිබ්බේ මරාගෙන මැරෙන ප්‍රහාර අනිත් ප්‍රදේශ වලට දියත් උනත්. ඉතින් ඊශ්‍රායලයත් එක්ක ඉරානයේ තියෙන යුද්ධෙදි මරාගෙන මැරෙන ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ නැහැ. එතකොට මේ ඊශ්‍රායලයේ තියෙන හැම පැත්තම අවදානම් තත්ත්වේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. මොකද මාධ්‍යක වාර්තා කරන්නේ දැන් මම මාධ්‍ය වලට අදහස් පළ කරලා තියෙනවා. ඒකෙදි මගේ කොටස විතරයි මං වගකීම ගන්න. ඊතුරු තොරතුරු ඔක්කොම යාලා ගන්න ජාත්‍යන්තර මාධ්‍යෙන්. ජාත්‍යන්තර මාධ්‍යෙන් වාර්තා කරද්දී ලොකු යුද ගැටුම් පවතිනවා කියලා රටක් විදිහට යාලා ප්‍රකාශ කරනවා. නමුත් මෙහෙ ඉන්න අය තමයි මෙහෙ තියෙන තත්ත්වය දන්නේ. හැම පැත්තකටම යුද අවදානමක් නැහැ. එතකොට යුද අවදානම පවතින ප්‍රදේශ ඊශ්‍රායලයේ අය යුද්ධයකට සූදානම් වෙලා තියෙන මේ අදයිය නෙවෙයි. එතකොට ඒ ආරක්ෂාවට අවශ්‍ය ජනතාවගේ ජීවිතවලට ඕන ආරක්ෂාව සපයන්න එයාලා ලොකු මේ පූර්ව සූදානම් ආරක්ෂිත වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒක තාක්ෂණ උපයෝගී කරගන්නවා. ඒ වගේම ආරක්ෂක ස්ථාන හදලා තියෙනවා. එතකොට ජීවිත හානි ගොඩාක් අඩුයි. දැන් මම මේක කියද්දි මේ වීඩියෝ එකට ගහන්න පුළුවන්. ඔයා ඔහොම කියනවා මෙච්චරක් මරනවා අච්චරක් මරනවා කියලා. නමුත් ඉරානය මේ වෙද්දි සිවිල් ජනතාව ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරනවා. ඒ නිසා තමයි මේ වගේ දේවල් වෙන්නේ. ඉතින් රෝහලක් වගේ ස්ථානයකට ගහයි කියලා කවුරුවත් හිතන්නේ නැහැනේ. ඊට අමතරව මේ ළඟදී හයිෆා ප්‍රදේශයට සිවිල් ජනතාව ඉන්න ප්‍රදේශ ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කරලා ඒකේ නැති උනේ ඊශ්‍රායල් යුදෙව් ජාතිකයෝ නෙවෙයි අරාබි ජාතිකයෝ. එතකොට
මේ රටේ දැනට තියෙන තත්ත්වය ආරක්ෂිතයි. අපේ ලංකාවේ අය එදිනෙදා තමන්ගේ බොහෝ ස්ථානවල 95% ඒ ස්ථානවල හොඳට වැඩ කරමින් ඉන්නවා. එතකොට ඒ බයවන්න අවශ්‍ය වන්නේ නැහැ. නිතරම කතා කර අනේ යුද්ධද කියක අහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපේ අය ඉතාමත් හොඳින් වැඩ කටයුතු කරගෙන ඉන්නවා. ඕක පළවෙනි කාරණාව. දෙවෙනි එක තමයි ඔබ ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි දැන් ඔය රජයෙන් කියනවා ඊශ්‍රායලයේ ඉන්න කට්ටිය නැවත ගෙන්නනවා කියලා. ඉතින් ඔබට මතකද පාකිස්තානය, චීනය, ඔය වගේ රටවල් ඉරානයේ ඉන්න කට්ටියටත් අවශ්‍ය අයට පමණක් රටෙන් ඉවත් වෙන්න කියලා එයාලා ආරාධනාවක් කරා. ඔබට අවශ්‍ය නම් පමණයි. එහෙම නැතුව බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා වරේ ලංකාවට කියලා අරන් යන්නේ නැහැ. නමුත් දැන් ඊශ්‍රායලයේ තියෙන තත්ත්වය අනුව 99.9% නැවත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට යන්න බලාපොරොත්තුවක් අපේක්ෂාවක් නැහැ. මොකද එයාලට ඒ තමන්ගේ රැකියාවල හෝ තමන්ගේ ජීවිතයේ අවදානමක් නැහැ. ඒක මවාපෑමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ රටේ තියෙන තත්ත්වය පැහැදිලි කරනවා වගේම අනවශ්‍ය විදිහට යුද භීතියක් ඇති වෙන්න අවශ්‍ය නැහැ. අපේ ශ්‍රී ලාංකිකයෝ ගොඩක් ආරක්ෂිතයි. ඊළඟ කාරණාව තමයි යම් කෙනෙක්ට ලංකාවට යන්න අවශ්‍යයි නම් ඒ යන්න තියෙන ඔබ දන්නවා ඊශ්‍රායලයේ ගුවන් ගමන් සේවා නවතිලා තියෙනවා. ඕක තමයි ප්‍රධානම හේතුව ලංකාවේ ඊශ්‍රායලට එන්න ඉන්න කට්ටියටත් එන්න බැරි වෙන්න. එතකොට මේ යනවා නම් ඊජිප්තුව හරහා යන්න ඕනේ. දැන් අපිට හිතුමතේට ඒ බෝඩර් ක්‍රොස් කරන්න බැහැනේ. එතකොට තානාපති සේවය අපිට අවශ්‍ය වෙනවා. ඒ තානාපති සේවය හරහා ස්ථානාපති කාර්යාලය හරහා ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඊජිප්තු තානාපති කාර්යාලය හරහා සම්බන්ධ කරලා ඒ ඊජිප්තුවට යන්න ඕන ඒ බෝඩර් පාස් කරන්න ඕන වටපිටාව හදලා දෙනවා. ඊට පස්සේ අපිට ඊජිප්තුවට ගිහිල්ලා එතනින් ගුවන් ගමන් මගින් ලංකාවට යන්න පුළුවන්. මේකෙදි අවශ්‍ය අය පමණයි. එහෙම නැතුව මේ ඔක්කොටම යන්න කියලා ගන්න. මම දන්නවා ලංකාවේ මෙහෙ වැඩ කරන ගොඩක් අය එහෙම යන්න බලාපොරොත්තුවක් නැහැ. ඊළඟ දේ තමයි මේ ලංකාවෙන් එන්න ඉන්න අයට මොකද වෙන්නේ? ඔබට මතක ඇති ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානයේ ඊශ්‍රායලයට ප්‍රහාරය එල්ල කරලා දින කිහිපයක් සති කිහිපයක් ගුවන් ගමන් නවත්තවුවා. ඒ වගේම තමයි ඊට පස්සේ ආපහු පටන් ගත්තා. ඊට පස්සේ ආපහු එයාපෝට් එක වගේ අවදානම් තැන් ඉලක්ක කරගෙන ප්‍රහාරය එල්ල කරද්දී ඒවා ඊශ්‍රායලයේ අය කලින් දන්නවා. ඕනම රටක් එහෙමනේ Tamanට ප්‍රහාරයක් එල්ල කරනවා කියලා දන්නවා කලින්. සමහර වෙලාව දැන් ඔය අපේ ලංකාවේ වගේ නෙවෙයි ලංකාවේ පාස්කු ප්‍රහාරය එල්ල කරනවා කියලා කලින් දැනගෙන හිටියත් ඒ රාජ්‍ය නායකයෝ කරපු කෙහෙම්මලක් නැහැනේ. හැබැයි මේ රටවල් වල එහෙම නෙවෙයි. ඒ ලැබෙන ඒ අනතුරු සංඥා, ඒ ලැබෙන අනතුරු දේවල් වලින් Tamanගේ ජනතාව ආරක්ෂා කරනවා කලින් ඉඳන්ම. එතකොට ඒ වගේ අවස්ථාවල එයාපෝට් එක වහලා මේ වෙද්දි ෆ්ලයිට් මම හිතන දේ තෙල් ආවිව් එයාපෝට් එකේ නැහැ. එතකොට යම් කිසි දවසකදී ඉක්මනින්ම නැවත ගුවන් ගමන් ආරම්භ කරන්න පුළුවන්. එතකොට නැවත ලංකාවට ඊශ්‍රායලට රැකියාවලට එන්න පුළුවන්. ඒ පිළිබඳව බය වෙන්න අවශ්‍ය නැහැ. මොකද ඇත්තටම එහෙම ලොකු බයක් තියෙනවා නම් අපිට මෙහෙ එළියට බහින්න බෑ නම් අපිට මෙහෙ වැඩපොළ කරගන්න බෑ නම් ලංකාවේ කට්ටිය ඔහොම කතා කරන්නේත් නැහැ. ලංකාවේ කට්ටිය නැවත අනේ අපිව ලංකාවට ගෙන්නන්න කියලා ඉල්ලීම් කරන්න ඕනේ මෙහෙ වැඩ කරන අය. ඒව නැතුව ලංකාවේ රජය නෙවෙයි ඉල්ලීම් කරන්න ඕනේ. අපිට ප්‍රශ්නයක් නැති හින්දා තමයි අපි මේ විදිහට ප්‍රශ්නයක් නැතුව ඉන්නේ. ඒ හින්දා කවුරුවත් බය වෙන්න අවශ්‍ය නැහැ. ඊශ්‍රායලයෙන් ලංකාවට යන්න කවුරු හරි ඉන්නවා නම් එයාලා තානාපති කාර්යාලය හරහා දැනුවත් කළා ඊජිප්තුව හරහා යන්න පුළුවන්. ඒ සමහර අය විශේෂම අවශ්‍යතා තියෙන අය ඉන්නවා. ඒ අයට තමයි ඒ දැනුත් කිරීම. නැත්නම් බහුතරයක් එහෙම ලංකාවට යෑමේ බලාපොරොත්තුවක් නැහැ. අනිත් ඒ තමයි කවුරු හරි ලංකාවට ගියපු කෙනෙක් එන්න බැරුව ඉන්නවා නම් ඔයාලා තානාපති කාර්යාලය හරහා හෝ ගොඩාක් වෙලාවට තානාපති කාර්යාලය කියන්නේ ඔයාගේ ඒජන්සියට කතා කරලා රීඑන්ට්‍රි වීසා එක දීර්ඝ කරගන්න කියලා. එහෙම කරලා කොහොම හරි ඊශ්‍රායලට එන්න බලන්න. මොකද මේ දවස්වල ඊශ්‍රායලෙන් ලංකාවට යනවා නම් එයාලට රීඑන්ට්‍රි එහෙම ලබා ගැනීමේ පහසුව ටිකක් අඩු වෙන්න පුළුවන් මේ යුද්ධ තත්ත්වයෙන් හින්දා. ඉතින් මේ මගේ දැනුමට අනුව තමයි මම කිව්වේ මේක මේ කවුරුත් කියලාවත් කාටවත් පක්ෂග්‍රාහීත්වයකින් කතා කරපු දෙයක් නෙවෙයි. ඇත්ත තත්ත්වය තමයි මම පැහැදිලි කරේ. එතකොට අපි ඉන්න ජෙරුසලම් ප්‍රදේශයේ තෙලවි ප්‍රදේශයේ අපේ ආදරණීය සහෝදර සහෝදරයෝ ඉන්නවා. බෙර්ෂවා පැතිවල ඉන්නවා, හයිෆා පැතිවල ඉන්නවා. ඒ තත්ත්වය තනින් තනට වෙනස්. එතකොට අවදානම් පැත්තක් තියෙනවා නම් ඒ පැත්තේ ජනතාව ආරක්ෂා වෙන්න ඕනේ. ආරක්ෂිත වැඩපිළිවෙල මේ වෙනදී ඊශ්‍රායලයේ රාජ්‍යය ආරක්ෂකයන්සයි ක්‍රියාත්මක කරලානේ තියෙන එක අපි දන්නවා. නැත්නම් ඒ ගහන ගහිල්ලට මේ වෙද්දී අපිවත් ජීවිත අතර ඉන්න විදිහක් නැහැ. ඒවට අවශ්‍ය වැඩපිළිවෙල කරලා තියෙන්නේ. එතකොට අන්තිම කාරණාව තමයි අපේ ලාංකිකයෝ ගොඩාක් හොඳින් එකමුතුව ඊශ්‍රායලයේ තමන්ගේ ජනතාව වෙනුවෙන් හැමෝම වෙනුවෙන් සහෝදර සහෝදරියෝ වෙනුවෙන් ඉන්නවා. එහෙමනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. බය නැතුව ඉන්න. ඔබට සුබ දවසක්.